හොඳයි ඔලිම්පියාඩ් ගණන් ටිකක් කරන් තමයි බැලුවේ තමයි වෙනුවෙන් අද පළවෙනි එක සතියකට එකක් දාන්න තමයි බලාපොරොත්තු සහ මගේ ක්ලාස් වලින් ළමයිට පුළුවන් මේවට උත්තර දීලා තෑගි දිනා ගන්න ඒ වගේ පොඩි කරන්න තමයි හිතන් ඉන්නේ. ඉතින් පළවෙනි ගාන බලමු. දිගටම සතිය දාන්නම් ගණන් සහ ඊළඟ දවසේ ඉන්න ගාන අද දාන්නම් හවස සහ ඒ වගේ මේක අපි නිකන් කරන්නේ නැහැ. අනිත් අය වගේ දැන් සාමාන්‍ය කරන අය මේක උත්තරේ දාලා නිකන් ඉන්නෝනේ. අපි ඔප්පු කරනවා මේක එන්නේ කොහොමද සහ වෙන හොඳ උත්තර දැන් සමහර ඒවා තියෙනවා භාග ගණන් ඉන්නේ හොඳ උත්තර නැති ඒවා. ඒවා අපි හොඳ උත්තර දාලා හදලා බලමු. මේක ඇත්තද කොහොමද කියලා ඔප්පු කරලා බලමු. දැන් විශේෂයෙන් ඒ ලෙවල් වගේ ඒවා නම් ඔප්පු කරන්න අමාරුයි ටිකක්. ඒක දාන්න හොඳ ඉලක්කම් තමයි දාන්න ඕනේ. අපි කරන්නේ මේක එක්ක ඔප්පු කරනවා. ඔප්පු කරන්න බැන්න අපේ හොඳ උත්තර දාලා අපි හදලා බලනවා. එහෙම කරමු. බලමුකෝ පළවෙනි එක කරලා බලමුකෝ. ඔලිම්පියාඩ් එක. හරි. ඉස්සලාම තියෙන අපිට මේක ගන්න x වල 4 වෙනි බලයෙන් අඩු කළොත් 16ක් එයා බිඳුවට සමානලු. එහෙනම් x ට තියෙන උත්තර මොනවද කියලා යහන්න. ඒතර මේකෙන්දී උත්තර දෙකක් එනවා. 10 11 වගේ ළමයට තමයි මේක හරියන්නේ අතරම. 10න් උඩ ළමයි බලනවා හොඳයි මේක. අනිත් අයටත් දාන්නම්. අයවසරටත් දාන්නම්. මේක හොඳ 10 11 වසර ළමයිට තමයි. හරි බලමු මේකේ මෙහෙම එකක් කරමු. අපිට පේනවා මෙන්න මෙහෙම එකක්. දැන් මේකේ දැන් ඔලිම්පියාඩ් කියන්නේ මොකක් හරි හිතන්න තියෙන්න ඕනේ. එතන මෙතන මට අඩු කිරීමක් පේනවා. මෙයා 4 වර්ගය කියලා පේනවා. මේවා අපි දන්නවා. දැන් x වර්ග x 4 වල හිටපු දෙන්න. මෙයා 4 වර්ගය කියලා ලිව්වේ ඇයි මට. සමානයි බිඳුවයි. එතන මෙතන මට පේනවා මෙයාත් වර්ගයක් කරගත්තා නම් මොකක් හරි කරගත්තා. එහෙනම් මම මෙහෙම කරනවා. මේ 4 වෙනි බලය මම ලියනවා x වල වර්ගයේ වර්ගය කියලා. 4 වර්ගය මම ආයෙ පැහැදිලි කරන්නම්. සමාන බිඳුව. මෙහෙම එකක්. දැන් අපි දන්නවනේ x වල දැන් මෙහෙම හිතමු දෙකේ තුන්වෙනි බලයට ගුණ කරනවා දෙකේ දෙවෙනි බලය. එහෙනම් ගුණිතයක් නම් තියෙන්නේ පාද සමාන නම් දර්ශක එකතු කරන්න පුළුවන්. දර්ශක පාඩම අපි දන්නවා. එහෙනම් මෙතනදී මට කර හැකි එම පාදෙන්න දර්ශක දෙක එකතු කරනවා. 3යි 2යි 5යි. එහෙනම් දෙකේ පස්වෙනි බලය. ඇත්තට මේ දෙන හරි. දැන් මේක වෙනම ගත්තොත් මම ගන්නවා මෙතන දෙකේ තුන්වෙනි බලය කියන්නේ 8යි. දෙකේ දෙවෙනි බලය කියන්නේ 4යි. දැන් මේක 10 11 වසරේ ළමයින් කරන්නේ යාට මේක ටක් ගාලා අල්ලගන්න පුළුවන්. 4යි. ඇත්තටම දැන් මේකේ ගුණ කරන්න බෑ. 8 වරක් 4 32යි. ඇත්තටම දෙකේ පස්වෙනි බලය 32යි. ඒතර මේ කරන වැඩේ හරි. පාද සමාන නම් ගුණ කිරීමේදී දර්ශක එකතු කර හැකියි. එතකොට ඒ වගේ එකක් තමයි ගුණ කිරීම කියන්නේ. දැන් මෙහෙම තිබ්බොත් ඒ වගේම ඔප්පු කිරීමක් තමයි මේ වගේ තිබ්බොත් දෙකේ දෙවෙනි බලයේ තුන්වෙනි බලය. මෙහෙම තිබ්බොත් මම වෙන වෙනම හොයන්නේ නැතුව කෙලින්ම දෙකේ 3 වරක් දෙක 6යි කියලා ගත්තා. ඇත්තට මේක බලමු දෙකේ දෙවෙනි බලය කියන්නේ 4යි. එයාගේ තුන්වෙනි බලය. 4 වරක් 4 16 16 වරක් 4 64යි. බලමු මේක මෙතෙන් දෙනවද කියලා. දෙකේ 6 වෙනි බලය. 2 වරක් දෙක 4යි 4 වරක් දෙක 8යි 8 වරක් දෙක 16යි 16 වරක් දෙක 32යි 32 වරක් දෙක 64යි. එහෙනම් ඇත්තට මේකත් හරි. එහෙනම් මේ කරන වැඩේ හරි. එහෙනම් මේ කරපු වැඩේත් හරි. ඇත්තටම x වල 4 වෙනි බලය කියන එක ඔය ආපු කොටක් ඕනනම් පිටිපස්සට ගිහින් බලන්න මේ කරපු එක ආයෙ පැහැදිලි කරගන්න. මේක මෙහෙම ලියන්න පුළුවන්. මේ තීරක තමයි දැන් මේ. x වල 4 වෙනි බලය කියන්නේ x වල දෙකේ දෙක කියලා ලියන්නේ. දෙවරක් දෙක 4යි ආපු. මේකට සමානයි. මේ සම්පූර්ණ පියවර මේ පියවරට සමානයි. දැන් මට තියෙනවා වර්ග දෙක අන්තරය. අපි ඒක වර්ග දෙක අන්තරේ දැන් වර්ග දෙකක් තියෙනවා බෙද අන්තරයක් තියෙනවා. එහෙනම් මේක දැන් අර විදිහට දාන්න පුළුවන්. දැන් අමාරු නම් මම මේක මෙතෙන්ට ගන්නම්. මේක ලියන්න පුළුවන් x වල දෙවෙනි බලයේ දෙවෙනි බලය. දෙවරක් දෙක 4 අතෙන්ට සමානයි. මෙයා 4 දෙවෙනි බලය. 4 වර්ගය සමානයි බිඳුව. දැන් මෙහෙම තියෙද්දි පැටලිට සහගත නම් පොරුදු වෙන්න මෙහෙම හදන්න. මම මෙහෙම කරන්න. x වර්ගය සමානයි a යයි ගනිමු. ආදේශයක් දාගමු. ඒක ලේසි. ඒකට ආයි මේ පැටලිල්ල එන්නේ නැහැ. දැන් මෙහෙම කරමු. x වර්ගය වුණාට මට ලියන්න පුළුවන් a. එහෙනම් මෙතනදී මේ ගාන තමයි මේ ලියන්නේ. මේ ගාන. x වර්ගය වුණාට මම දැන් ගන්නවා a කියලා. a වල වරණක් අවශ්‍ය නැහැ. a වල වර්ගය. a කියන්නේ කවුද x වර්ගය? a ඍණ 4 වර්ගය සමානයි බිඳ. දැන් ගාන අපි ටිකක් ලේසි කරගත්තා. තිබ්බ ගාන විදියට වඩා ලේසි. එහෙමනම් දැන් මෙහෙම කරමු. වර්ග දෙකක අන්තරය. දැන් මම ටක් ගාලා දාන්න බලන්න a ඍණ 4 සමානයි බිඳුව හෝ a මෙහෙම a ධන 4 a ඍණ 4 සමානයි බිඳුව. දන්නවනේ. වර්ග දෙකක අන්තරය නම් මෙහෙම ලියන්න පුළුවන්. ධන 4 ඍණ 4. දැන් මේ වගේ ලියන්න ලියන්නම්. a වර්ගය ඍණ b වර්ගය. මේක ලියන්න පුළුවන් a ධන b a ඍණ b කියලා.
ඒ කොටස තමයි දැම්මේ. එතෙන් එහෙනම් ඒ වර්ගයේ වෙන හතර එක ගානේ තියෙන්නේ මේ කොටස හිතන්න විතරයි. කොහොම සාමාන්‍ය හදන විදිය ඔලිම්පියාඩ් වලට තියෙන්නේ මේ මෙච්චරයි හදන්න තියෙන්නේ. ඔලිම්පියාඩ් වල හිතන්න. හරි එහෙනම් අපි දන්නවා ගුණිතයන් දෙකක් ඕන තරමක් බිඳුවට සමාන නම් එක්කෙනෙක් හෝ බිඳුවට සමාන වෙන්න ඕන. මේවා ගත්තොත් අනවා දෙවරක් 3 වෙනවද? බිඳුව වරක් 2 බිඳුවයි. දෙවරක් බිඳුව. බිඳුව. බිඳුව වරක් බිඳුව. බිඳුව. දෙවරක් 3 වගේ එකක් ගත්තොත් 6යි. එහෙනම් ගුණිතයන් දෙකක් බිඳුව වෙනවනම් එක්ක පළවෙනිය බිඳුවයි නැත්නම් දෙවෙනිය බිඳුවයි නැත්නම් දෙන්නම් බිඳුවයි. අපි දෙන්නම ඉලක්කම් දෙකක් වෙන්න බෑ. එහෙනම් අනිවාර්යෙන් මේ දෙන්නගේ එක්කෙනෙක් බිඳුව වෙන්න ඕනේ. ඒකනේ ගුණිතයන් දෙකක් බිඳුව ගන්න. වරහන් කියන්නේ ගුණිතයක්. එහෙනම් මම ලියනවා එක්කෝ a ධන 4 සමානයි බිඳුවයි. ඕ a ඍණ 4 සමානයි බිඳුවයි. එහෙනම් මම දැන් ඒක උඩට ගන්නම්. ආයෙ ලියනවා a ධන 4 සමානයි බිඳුවයි. ඕ a ඍණ 4 සමානයි බිඳුවයි. එහෙමනම් 4 මේ පැත්තට දැම්ම හැකියි. එහෙනම් a සමානයි ඍණ 4යි. ඕ මේකත් මෙහෙට දැම්ම හැකියි. ඒක සමානයි ධන 4යි. මේ උත්තර දෙක තමයි මෙතන නේද අපි දැන් ඔප්පු කරනවා. ඉවර නෑ. මොතු උනා. p ගත්තානේ. a සමානයි x වර්ගය x තමයි හොයන්න ඕනේ. එහෙනම් දැන් අපි කරපු වැඩේ ගන්න ඕනේ මෙතෙන්ට. දැන් අපි ගත්තේ x වර්ගය සමානයි a කියලා. එහෙනම් මෙතන උත්තර දෙකක් තියෙනවා. එක්කෝ x වර්ගය සමානයි ඍණ 4. මොකද a වෙනකොට ඍණ 4 නේ ගන්න. ඕ අවගාන වෙනවා දිගට. x වර්ගය සමානයි මෙතනත් a x වර්ගය සමානයි ධන 4. උත්තර දෙක වෙනවා. දැන් x තනි කරන්න නම් දෙන්නම වර්ගමූල කරනවා. මෙතනදී පවතින්න බෑ. හේතුව මේක පවතින්නේ නැහැ. මෙතනින් ආ යන්නේ මේක A level එක හදන්න පුළුවන්. මේ I කියන එක අපි මෙතන ගන්න නැහැ ඒක. දැන් මේ පැත්තේ යන්න බෑ. මොකද හේතුව දැන් මෙහෙම ගත්තොත් දෙකේ වර්ගය 4යි. ඍණ දෙකේ වර්ගය ඒත් 4යි. මේ වගේ එකක්. මෙතන කියන්නේ මේ දෙක වැඩි කරනවා දෙකෙන්. මේ දෙකෙන් නෙමෙයි දෙක දෙකෙන්ම වැඩි කරනවා කියන්නේ. එකම කෙනාගේ වැඩි කරන. දෙකවත් දෙක. එයා ඇවිල්ලා 4යි. ප්‍රශ්නයක් නෑ ධනනේ ඉන්නේ. ධනයි ගුණනම ධනමයි. මෙතන ඍණ දෙක තමයි. ඍණ දෙවරක් ඍණ දෙක. ඒත් ධන 4යි. දෙවරක් දෙක 4යි. ඍණයි ධන වෙනවා. එහෙනම් පිළිතුර කවුරු වුණත් එයා වර්ග වුණොත් කවුරු වුණත් එයා වර්ග වුණොත් ධන උත්තරය තමයි. එතකොට මෙහෙම එකක් පවතින්න බෑ. ඕලෙවල් මට්ටමේ පවතින්නේ නැහැ. එහෙනම් කිසිම එකක වර්ගයක් ඍණ උත්තරයක් වෙන්න බෑ. එහෙනම් පවතින්න පුළුවන් මේක මේ පැත්ත විතරයි. එහෙනම් දැන් දෙපැත්තම ආපු මේ පැත්ත වර්ගමූල කරනවා. එහෙනම් වර්ගයට වර්ගමූල කරනවා x සමානයි නිකම්ම ගන්න බෑ. දන්නවා මෙහෙම එකක් තියෙනවා. x සමානයි මූල 4යි නම් ඒකේ උත්තරේ එන්න ඕනි ධන හෝ ඍණ 2යි කියලා. මූල 4ේ උත්තරේ 2යි. ධන 2යි විතරයි. ඒක මම කියන්නේ ධන 2 විතරයි. ඒක ඍණ වෙන්න බෑ. නමුත් කාට හරි සමාන වෙලා නම් වර්ගමූලයක් කාට හරි සමාන වෙලා නම් ලැබෙන පිළිතුර ධන හෝ ඍණ දෙකම වෙන්න පුළුවන්. එහෙනම් වර්ගමූලයක් කාට හරි සමාන වෙලා වර්ගමූලයක් x ට සමාන වෙලා එහෙනම් x සමානයි ධන හෝ ඍණ 2යි. ධන හෝ ඍණ 2යි එන්නේ. දැන් අපි ඔප්පු කිරීමකුත් කරමු. දැන් මේක තමයි උත්තරේ. මේ සම්පූර්ණ ගාන හැදුවා. මේක තමයි උත්තරේ. දැන් ඔප්පු කිරීම කරමු. බලමු ඇත්තටම දැන් අපිට ආවට බෑනේ අපි මේක හරියට නැද්ද කියලා දැනගන්න. එහෙනම් මෙහෙම කරමු. x 4 වෙනි බලය අඩු කිරීම 16 සමානයි බිඳුවයි. x වෙනකොට දැන් මම දානවා ඉස්සලා මේක ධන හෝ ඍණ දෙකම වෙන්න පුළුවන්. ධන දෙක දාන්න. x කියන්නේ 2. දෙකේ 4 වෙනි බලය ඍණ 16 බලමු බිඳුව ඒ දෙක දෙකේ 4 වෙනි බලය බලමු. දෙවරක් දෙක 4යි 4ක් දෙක 8 8ක් දෙක 16යි. ඒක ලේසි. එහෙනම් 16 අඩු කිරීම 16 ඇත්තටම බිඳුව තමයි. අපේ උත්තරේ එක පැත්තක් හරි. දෙවෙනි පැත්තත් බලමු. නිකන් ලියලා බෑ අපි ඔප්පු කරනවා. එතන නිකන් ඉන්නේ. එහෙනම් දැන් x වෙනකොට දාන්න ඍණ 2. ඍණ 2 4 වෙනි බලය ඍණ 16 සමානයි බිඳුවද බලමු. දැන් මේකේ මම බලමු මේ කොටස මකන්න උත්තරේ දැන් අපි හොයාගත්තා. මේකේ මෙතන ලියනවා ඍණ 2 4 වෙනි බලය ඍණ 16 සමානයි බිඳුවයි. දැන් මේකේ තේරුම මොකද්ද? ඍණ 2 වැඩි කිරීම ඍණ 2 වැඩි කිරීම ඍණ 2 වැඩි කිරීම ඍණ 2. මොකද ඍණ 2 4 වෙනි බලය. එහෙනම් අර වගේ තමයි දෙවරක් දෙක 4යි 4ක් දෙක 8යි 8ක් දෙක 16. ඒක ප්‍රශ්නයක් නෑ. ලකුණු වල පොඩ්ඩක් බලන්න ඕනේ. ඍණයි ධනයි. ධනයි ඍණයි. ඍණයි ආපහු ධනයි. ඍණයි ධන. මෙතනදී ධන. ඒ ධනයි මෙතන ඍණයි ගත්තොත් ධනයි ඍණයි. ඒ ඍණයි මෙතන ධන ඍණයි ගත්තොත් ඍණයි ආපහු ධන. එහෙනම් ඉරට්ට සංඛ්‍යාවක් නම් අනිවාර්යෙන් ධන උත්තරයක් එන්නේ
බලයන් වලදී. ඔත්ත සංඛ්‍යාවක මේක තව එකක් ආව ත්‍රිණ තමයි. ඔත්ත සංඛ්‍යාවල ත්‍රිණ උත්තරයක්. විරට්ට සංඛ්‍යාවලදී ධන උත්තරයක්. දර්ශක ඍණ වෙන්න බෑ කවදාවත්. පාදයක් තමයි ඍණ. එහෙනම් ධන 16 ඍණ 16 ගෙන ආපු බිඳුවයි. අපේ ඒ උත්තරේ මේ පැත්තේ තිබ්බ උත්තරේ මේකත් හරි. එහෙනම් ඔක තමයි ඔක්කොම කිරීම. එහෙනම් එතනදී x වෙන්න පුළුවන්. එහෙනම් තමයි ධන වෙන්න පුළුවන්. දෙක වෙන්නත් පුළුවන්. ඍණ දෙක වෙන්නත් පුළුවන්. මේ වගේ ඔය විරට්ටේ බලවල එකක් යනවා නම් අනිවාර්යෙන් උත්තර දෙකක් එනවා. උත්තර බල යනවා නම් එක උත්තරයක් එන්නේ නැත්නම් ගන්න ක්‍රම තියෙනවා. වෙන තවත් ක්‍රම එන විදිහ තියෙනවා විදිහක් තියෙනවා. මෙතන එතකොට අපේ උත්තරේට ආවේ උත්තර දෙකක් ආවා. මේකේ ඔලිම්පියාඩ් කියලා හිතන්න තිබුණේ මේක වර්ග දෙකක අන්තරයක් විදිහට හදන්න පුළුවන් කියන එක විතරයි හිතන්න තිබේ. මේකෙදිත් මේක අත්‍යවශ්‍යම නැහැ. අපිට ඕන නම් මේක අරගෙන ඉතින් හදන්න පුළුවන්. මම ඕලෙවල් මට්ටමේ නිසා මම මේ උත්තරයක් අරගෙන xi ගන්නමු කියලා ai ගන්නමු කියලා ආදේශයක් කරන් තමයි කරේ. හොඳයි ඔහොම තමයි පළවෙනි ගාන. මම මෙතනම දාන්නම් දෙවෙනි ගාන ඊළඟට. කරන්නේ නැහැ. මම දානවා ඔයාලට සතියකින් ආපු එක විසඳුම. ඒකම ඔයාලා බලන්න try කරලා දාන්න. මම දාන ගාන ටිකක් A-level මට්ටමේ එකක් දාන්නේ. මොකද O-level මට්ටමේ හදන්න පුළුවන්. ඒ නිසා තමයි මම දාන්නේ. හොඳයි එහෙනම් දෙවෙනි ගානෝ හම්බ